එක ඉන්ටර්විව් එකකදී මාධ්‍යවේදියා කම්පැනි එකක් ගැන අහද්දී ඉලෝන් මාස්ක් සමච්චලයට hina වුණත් ටික කාලයක් යද්දී ඒ කම්පැනි එකම සමච්චලයට hina වුණ ඉලෝන් මාස්ක්ගේ ටෙස්ලා කම්පැනි එක වඩා ගන්න තරමට දියුණු වුණා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? පොඩි කතාවක්. හැබැයි ලොකු පාඩමක් මේක. චීනේ වෑන් කියන කොල්ලට පොඩි කාලෙම තමන්ගේ දෙමව්පියන් අහිමි වෙනවා. එයාව බලාගන්නේ වෑන්ගේ ලොකු අයියා. කොහොම හරි මේ වෑන්ට උගන්වන්න මේ අයියා රස්සාවකට යනවා. වැඩිදුර අධ්‍යාපනයේට වෑන්ගේ අයියා තමන්ගේ බිරිඳගේ රත්තරන් බඩු විකුණලා මේ වෑන්ට උගන්වනවා. මේ වෑන් අවුරුදු 29 දී තමන්ගේ රස්සාව අතහැරලා වටේටම ණය වෙලා BYD කියන බැටරි කම්පැනි එක පටන් ගන්නවා. මේ කම්පැනි එක 2003 දී ටෙස්ලා එක චීනයේ මෙහෙයුම් ආරම්භ කරද්දී වෑන්ට ඩ්‍රයිවිං ලයිසන් එකක්වත් නැති කාලේ මෝටර් රථ නිෂ්පාදනයට අත ගහනවා. මේ ආරම්භය නිසා තමන්ගේ කම්පැනි එක යම් පසුබෑමකට ලක් වුණත් කාර් ගැන දන්නේ නැතත් තමන් දන්න බැටරි තාක්ෂණය ගැන විශ්වාස කරලා මේ BYD F3 කියන කාර් එක නිෂ්පාදනය කරනවා මේ වෑන්. ඒ Toyota Corolla මොඩල් එකට සමාන පෙනුම. මිලත් අඩු කාර්යක්ෂමතාවයත් වැඩි නිසා පළවෙනි වසරේම මේ කාර් යුනිට් ලක්ෂයක් සෙල් වෙනවා. මේ මූවමන්ට් එක දැකපු වොරන් බෆට් BYD කම්පැනි එකේ ඉන්වෙස්ට් කරනවා. ටික කලකදී දෙමව්පියන්වත් නැති මේ වෑන් බිලියනර් ලිස්ට් එකේ උඩින්ම ඉන්න තැනට තමන්ගේ උත්සාහය සාර්ථක කරගන්නවා. ඒත් තමන්ගේ ගමන පහසු වෙන්නේ යම් යම් තීරණ නිසා තරගකරුවන් සමච්චලයට hina වෙද්දී තමන්ගේ බිස්නස් එක ලොස් වෙද්දී අතාරින්න නැතුව පාඩුව විඳදරාගෙන අද වෙනකොට මුළු ලෝකෙම EV මාකට් එක අල්ලන්න මේ BYD කම්පැනිට පුළුවන් වෙනවා. අද වෙනකොට 90000ක සේවක මණ්ඩලයත් එක්ක ටෙස්ලා එකට පාඩමක් කියා දෙන්න තරමට මේ BYD එක මුළු ලෝකෙම අල්ලලා ඉවරයි. පොඩි කතාවක්. හැබැයි ලොකු පාඩමක් නේද?